ආයිබෝන් පිහිටතුනි. ඉතින් සුපුරුදු පරිදි ඔන්න අපි ඔබ හොයාගෙන ආවා අද 23 වෙනිදා 23 වෙනි සිකුරාදා දවසේ ජනවාරි මාසේ. අද තියෙනවා විශේෂ කතාවක් ඔබට කියන්න. ඒක කතාව කියන්නේ ඉස්සෙල්ලා ඉතින් අපිට තිබෙනවා ඔබට සුබ පතන්න නේද? ඒ කියන්නේ අද දවස අලුත් දවසක් අපි සුපුරුදු පරිදි ඔබට සුබ ප්‍රාර්ථනා කරන්න. අද දවස ඔබට සුබ වෙන්න, ජය වෙන්න, ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඉතින් ආදරණීය ඔබ සියලු දෙනාම අපේ වැඩසටහනට එකතු කරගන්නවා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැද්ද? එහෙමනම් subscribe කරන්නයි කියලාත් ඒ ඉල්ලීම කරනවා. කරන ගමන් එන්න අපිත් එක්ක මේලා එකතු වෙන්න තියෙනවා මරු කතාවක් කියන්න. පහුගිය දවස්වල දැක්කද දැන් මේ වීඩියෝ එකක් සංසරණය වෙනවා සමාජ මාධ්‍ය ඇතුලේ මේ කුරුණෑගල පැත්තේ පන්සලක අමුතු කාමරයක් හම්බ වෙනවා, රහස් කාමරයක් හම්බ වෙනවා. එතකොට මේ රහස් කාමරය ගැන මොකද්ද කියවෙන කතාව? මේ රහස් කාමරේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ ආතල් ගැනීම සඳහා සකස් කරන ලද විශේෂ කුටියක් කියන එක තමයි දැන් කියවෙන්නේ. ඒ පිළිබඳව අපි සොයා බැලුවා. බොහෝ තැන්වලින් කියවෙන්නේ වගේ කාරණාවක් තමයි ප්‍රහිතෝති. මේ කතාව කියන්නේ යන්නේ. හරිද? එතකොට මේ කතාව ඔබ දැකලා ඇති. නමුත් මහින්ද රාජපක්ෂලා, ඒ රාජපක්ෂ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂලා ගැන මේ පෞද්ගලික කාරණා ඉතා ළඟින් දන්න මිනිස්සු හැටියට අපි මේක 아무තු දෙයක් නෙමෙයි. ඒ ගැන අපි හොඳට දන්නවා. ඔය කතන්දර වගේම තවත් කතා ගොඩක් අපි දන්නවා නේද? ඒ බලමු පුළුවන් දේවල් ටිකක් මේකේ කියන්න. එහෙනම් ඔය කතාවත් එක්කම ඒ ටිකත් අල්ලගෙන යන්න බලමු. දැන් මොකද්ද මේ කතාව? මේ වීඩියෝ එක තියෙනවා. මේ වීඩියෝ එක අපිට ඔබට ප්ලේ කරන්න බෑ. මොකද ඒකේ අපිට අයිතිය නැති නිසා දාන්න බෑ ප්‍රියහිතෝදින. එතකොට අපිට විවිධාකාර වූ බලපෑම් තත්ත්වයන් මේ අපේ අවකාශය ඇතුලේ අපිට එහෙම ඉඩක් ලැබෙන්නේ නැහැ. අනිත් එක කෙනෙක්ගේ පෞද්ගලික දේවල් එහෙම අරගෙන අපි ඒක දාන එක සුදුසුත් නැහැ. හරිද? ඒ නිසා කතාව කියන්න ඔබට වීඩියෝ එක යනකොට හම්බෙයි. හම්බුනාට පස්සේ බලන්න. කතාව මේකයි. පහුගිය දවස්වල කුරුණෑගල පැත්තේ පන්සලක් බෞද්ධාලෝක කියන පිරිවෙනකුත් තියෙන බෞද්ධාලෝක විහාරය. මේ විහාරයේ හිටපු විහාරාධිපති භික්ෂුවගේ හැසිරීම ඊටාම අශීලාචාර පහත් භික්ෂුවකට තරම් නොවන හැසිරීමක් වූ නිසාම විශේෂයෙන්ම ඔය කාන්තාවන් සම්බන්ධයෙන් කාන්තාවන් එක්ක කරපු ගනුදෙනු කාන්තාවන් විහාරස්ථානයට ගෙන්නගෙන ඔවුන් සමග සිදුවෙච්ච ඒ සම්බන්ධතා සියල්ල පිළිබඳව ජනතාව දැනගෙන හිටියා. පළාතේ ජනතාව දැනගෙන හිටියා. ඉතින් යාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම දූෂිත හැසිරීමක් තිබුණේ. ඒ කියන්නේ සල්ලාල හැසිරීමක් තිබුණේ. ඒ නිසා අර මිනිස්සු බලාගෙන හිටියේ අවස්ථාවක් එනකන් ඉඳහම් පුතා අවස්ථාවක් ආපු ගමන් අපි උඹට වැඩේ දෙනවා කියලා. ඒ අනුව පහුගිය දවස්වල මේ විහාරස්ථානයේ එවැනි සිද්ධියක් සිදු වෙන අවස්ථාවකදී වටේ දායකයෝ ටික එකතු වෙලා විහාරස්ථානය වට කරලා නේද? ඊට පස්සේ මේ විහාරාධිපතිවරයා පන්සලෙන් නිරපා හරින්න උත්සාහ කරනවා. විහාරාධිපති ගාලම එලවනවා නේද? ආහි ඉන්න හිටින්න බැරි වෙන පළ කියලා සියල්ලම කරලා එලවනවා. ඒ එලවල දැම්මට පස්සේ ඒ විහාරවලට සම්බන්ධතා තියෙන තවත් ওই ආයතන භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් ගෙන්නලා ඊට පස්සේ වෙනම භික්ෂුන් වහන්සේලා වඩම්මගෙන ඇවිල්ලා ඒකේ නතර කරලා ඒකේ ඒ කියන්නේ දැන් ගමට පන්සලක් අවශ්‍යයිනේ. ඒ කියන්නේ කුදු මහත් වූ ආගමික වතාවත් කර ගැනීම සඳහා. ඒක නිසා වෙනම භික්ෂුන් වහන්සේ ඒ ඔවුන්ගේ නිකායවල ඉල්ලීම සහිතව භික්ෂුන් වහන්සේලා දෙනමක් තුන්නමක් අරගෙන ඇවිල්ලා දැන් මේක නතර කරලා ඉන්නවා. ඉතින් මේක වෙනම කතාවක්. හරිද? එතකොට ඒ පැත්ත කතාව වෙන එකක්. නමුත් දැන් මේක ගත්තට පස්සේ ඇයි මේ මිනිස්සු මේ භික්ෂුව එළෙව්වේ? විහාරාධිපති එළෙව්වේ. එම මිනිස්සුන්ට අයිතියක් තියෙනවා විහාරාධිපති කෙනෙක් එළවන්න. ඔව් මිනිස්සුන්ට එහෙම අයිතියක් තියෙනවා. ඒ කියන්නේ පන්සල ගොඩනගලා තින්නේ දායකයන්ගෙන් මුදල් එකතු කරලා නම්. ତොර පන්සලේ අයිතිය කාට තිබුණත් පන්සලේ වැඩි වටිනාකම වැඩි අයිතිය තියෙන්නේ කවුද? දායකයන්ට නම්. දායක සභාවක් තියෙනවා නම් ඒ දායකයන්ට පුළුවන්කම ලැබෙනවා දායක සභාව එක්රැස් වෙලා
ඒ අවශ්‍ය තීන්දුව තීරණ ගන්න. හැබැයි ඒවා ගන්නේ හොඳට හිතලා බලලා මිනිස්සු අන්තිම ටක්කෙට ආවට පස්සේ. දැන් එහෙම ඇවිල්ලා තමයි මේ විහාරාධිපති භික්ෂුව එළවන්නේ. මේ භික්ෂුව එළවන්නේ අතිශය දූෂිත ඊටාම සල්ලාල ජීවිතයක් ගත කරපු භික්ෂුවක් නිසා තමයි එළවන්නේ. හරිද? එතකොට ඒ එළෙව්වට පස්සේ පන්සල ගැන හොයලා බලනවනේ. හොයලා බලනකොට එක තැනක තියෙනවා පන්සලේ ඇතුළෙම තියෙනවා රෝල ගේට් එකක් දාපු එක තැනක් තියෙනවා. ඊට පස්සේ මේ ගැන සැලකිලිමත් වෙලා රෝල ගේට් එක අරලා බැලුවට පස්සේ තමයි මේකේ කතන්දරේ දැනගන්නේ. ඒ රෝල ගේට් එක ඇරුවට පස්සේ පන්සල ඇතුලේ වෙනම සුවිශේෂ ආකාරයකට වාහනයක් පාක් කරන විදියට තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට වාහනයක් පාක් කරන්න හදන ගරාජ් එකක් නේ. ගරාජ් එක ඇරලා ගිහින් ඕය ඇස්සේ මිනිස්සු මොනවත් බලන්නේ නැහැනේ. නමුත් ඇරියට පස්සේ තියෙන්නේ ගරාජ් එකක් නෙමෙයි සුපිරි කාමරයක්. සුපිරි හොටෙල් කාමරයකට සමාන කාමරයක් තියෙනවා. එතකොට මේ වීඩියෝ වල යන විස්තර ටික බැලුවට පස්සේ සහ මම මේක ප්‍රාදේශීය අපේ කණ්ඩායම් වල කීප දෙනෙක්ගෙන් තොරතුරු පොඩ්ඩක් හගිස්සවල බැලුවා. බැලුවට පස්සේ මේ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒක නැත්තේ නෑ. එහෙම ඇත්තක් තියෙනවා. කතන්දර කීපයක් තියෙනවා. මම ඒක විස්තර කරන්න. දැන් ඉගෙන කතාව තමයි මහින්ද රාජපක්ෂගේ ආතල් ගන්න. يعني මහින්ද රාජපක්ෂ කාන්තාවන් ගෙනල්ලා කාන්තාවන් සමග ඉන්න ඒ කියන්නේ පැය කීපයක් පැය 4-5ක් ඉඳලා යන්න හදපු තැනක් තමයි මේ කියලා. හරිද? ඒක ඒ විදිය තැනක් බව පේනවා. ඒ කියන්නේ වායු සමීකරණය කළා හොඳ ඇඳන් හොඳ මෙට්‍රස් ඊට පස්සේ හොඳ කැසිකිලි හොඳ වැසිකිලි පහසුකම් ඒ සියල්ලත් එක තමයි ඒක හදලා තියෙන්නේ. හරි. එතකොට එළියේ කියන කතාව මහින්ද රාජපක්ෂ මෙතෙන්ට එනවා පන්සලට එනවා. මහින්ද රාජපක්ෂ අනිතර පොඩි හාමුදුරුවෝ කියනවානේ මහින්ද මහත්තයා පන්සලට එනවා. එනකොට ඊට ඉස්සෙල්ලා ගාඩ් එකක් එනවා. ඒ ගාඩ් එක ආවට පස්සේ අපිට එළියට බහින්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මහින්ද මහත්තයා ඇවිල්ලා පැය 4-5ක් ඉඳලා යනවා. එතකොට මහින්ද මහත්තයා ආවට පස්සේ එළිය වාඩි වෙලා ඉන්න මෙන්න මෙතන ලොකු පුටුවක් තියලා තිබුණා. ඒ දැන් වාහනේ ඇතුළට දැම්මම පස්සේ ඉස්සරහ එක වහන්න පුළුවන්. ඒ වැහුවට පස්සේ ඒක වෙනම කෑල්ලක්. ඒකට වෙනම කාටවත් සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ලොක්කගේ අවසරයෙන් තොරව. කියන්නේ විහාරාධිපතිගේ අවසරයෙන් තොරව. හරිද? එතකොට දැන් මහින්ද උදාහරණයකට මෙහෙම ගන්නකො මහින්ද එන්නේ පන්සලකටනේ. පන්සලකට එන්නේ. පන්සලකට එන්නේ මේ කාන්තා අසුර හොයාගෙන නෙමෙයිනේ. පිටින් බලන මිනිහෙකුට එහෙම නෙපෙන්නේ. හැබැයි පන්සලේ ඉන්න විහාරාධිපතිත් අමු තක්කඩියෙක් නම් අමු සල්ලාලෙක් නම් ඒ පැත්තට බර නම් නේද? කාන්තා ලෝලියෙක් නම් ඒ ඇසුරට බර නම් ආන්න රයිට්. එතකොට රටේ පාලකයාත් ඒ වගේ එකෙක් නම් නේද? කාන්තා ඇසුරට ලොල් නම් කාන්තා ඇසුර හොයාගෙන යනවා නම් ඒවට වඩා රුචිකත්වයක් දක්වනවා නම් තක ගැලපෙනවා නේ. අන්න එහෙම තැනක් තමයි මේ. එහෙම ගැලපිච්ච තැනක් තමයි මේ. මේ වගේ තැන් තව කීපයක් තියෙනවා අපි මේ ගැන කියලිමුකෝ ඉස්සෙල්ලා. එතකොට ප්‍රිය හිතවතුනි දැන් මෙතන කියවෙන කතාව මොකද්ද? මහින්දට ආතල් ගන්න හදපු තැනක් කියලා. ඇත්තටම මහින්ද එහෙම කරාද? අපි ඒක විස්තර කරලා ඉන්න බෑ. මහින්ද ආතල් ගත්තා කියලා කට්ටිය කිව්වට එහෙම අපිට එහෙම එකපාර කියන්න බෑනේ. ඔව් මහින්ද එහෙම කරා තමයි. ඔයාලා දන්නේ කොහොමද? සාක්ෂි තියනවාද? ඔව් පැහැදිලි. හරි. මේවා සමහර කාලවල එළිය කියන්න බැරි වෙච්ච කාරණා. එළිය කියන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ඔයාලා නොදන්නවා නෙමෙයි. මහින්ද රාජපක්ෂට ඒ කාලවල වලදී දැන් ඔය හොට බිම ඇනලා තටු ඇකිලිලා දැන් එහෙම හිටියට මහින්ද රාජපක්ෂ ඔය දැනට මේ අවුරුදු 10ක් 15ක් යන පෙර කාලේ ගත්තොත් ඒ කාලෙත් වැඩගත්ත කෙනෙක් තමයි හොඳට. ওই දේවල් එක්ක හිටපු කෙනෙක් තමයි. තර මහින්දගේ ජීවිතේ බැඳලා තිබුණා ඒ කාන්තාවන් සමග ඒක 아무තු වෙන්නේ නැහැ කියන්න දෙයක් නැහැ. ඒක එයාගේ පෞද්ගලික ජීවිතය. හැබැයි මහින්දගේ පෞද්ගලික ජීවිතය ඔය කතා කරන්න කියලා ඇහුවොත් මහින්ද පෞද්ගලික වෙන්න පුළුවන්. මහින්ද මේ රටේ ජනාධිපති නොවුණා නම් මහින්ද කාන්තාවන් පාවිච්චි කිරීම සඳහා ඒ අවශ්‍ය කරන පරිසරය ඇති කරගන්න උදා කරගන්න ජනාධිපතිවරයා කියන ඔහුගේ දේශපාලන තනතුර ඒ කියන්නේ දේශපාලඥයා කියන මහින්ද ඒ තනතුර ඒවා පාවිච්චි කරේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මහින්ද ගෑනු එකක් නෙමෙයි 100ක් තියාගත්තත් අපිට කම නැහැ. හැබැයි එයා හැම දෙයක්ම කරේ
ඒක දේශපාලනිකයි. එයා හැම දෙයක්ම කරේ ඔබට මට අයිති මේ දේවල් පාවිච්චි කරලා තමයි. බලය කියන එකත් බලයක් දුන්නේ අපිනේ. බලය කියන එකත් ධනය කියන එකත් නේද? තැන් වලින් අරගෙන ගොඩාක් දේවල්. එතකොට මේ සියල්ල දේශපාලනික නිසා මහින්ද කියන චරිතය පොදු චරිතයක්. එතකොට මේ පොදු චරිතය පිළිබඳව පුරවැසියෙක් හැටියට අපිට කතා කරන්න පුළුවන්. නැත්නම් මට පුරවැසියෙක් හැටියට මගේ අල්ලපු ගෙදර මිනිහාගේ ජීවිතය ගැන මට කතා කරන්න බෑ. අල්ලපු ගෙදර මිනිහාට මගේ ජීවිතය ගැන කතා කරන්න බෑ. අපි පුද්ගල ඒ අපේ සීමා වාරණ තියෙනවා. නමුත් මම මෙතනින් එළියට බහලා දේශපාලනය කළා රටේ ජනාධිපති අගමැති වුණොත් හීන තමයි. ලොවෙත් නැහැ හීනේ තුන්කොණකවත් නැහැ ඒවා. එතකොට එහෙම වුණාම අපි පොදු වස්තුවක් බවට පත් වෙනවා. අනිත් භික්ෂුවක් වුණාට පස්සේ පොදු කෙනෙක් බවට පත් වෙනවා. පොදු වස්තුවක්. ඕන් තවදුරටත් ඒ කියන්නේ පෞද්ගලික නෑ. ඒ පොදු වස්තු ගැන සමාජයේ මිනිස්සුන්ට කතා කරන්න අයිතියක් තියෙන එකයි මේ කතා කරන්නේ. හරි. මහින්ද එහෙම දේවල් කරා. මහින්ද මේ දේවල් සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි. මහින්ද එක එක්තරා කාලෙක නේද මහින්දගේ වයසටත් නොගැලපෙන මහින්දගේ දරුවන්ටත් වඩා බාල අය තියාගත්ත කියලා ඔබ අප දන්නවා ඒ කාරණා. ඒ සිද්ධි සම්බන්ධයෙන් මහින්දගේ පවුලේ ඇති දරුණු ගැටුම් මහින්දගේ පවුලේ අස්සේ ඇති වුණා. ඉතින් ඔය සිද්ධි සම්බන්ධයෙන් මහින්දගෙන් ඔය සම්බන්ධතා කඩන්න ඔය ශිරාන්ති රාජපක්ෂ දේවාලවල ගිහිල්ලා මේ අර මොනවාද යන්ත්‍ර මන්ත්‍ර සුර මතුරවලා ඊට පස්සේ ඔය ඒ අර පැන්නිලි මේ පැන්නිලි නේද මොකද්ද මලවිනි ගොඩට අරගෙන කපලා කොටලා මේ මහින්ද මේ වගේ ගලව ගන්න උත්සාහ කරපු කතාවක් තියෙනවා. ඒවා අපි ඒවා ළඟින්ම දන්න ඔය ගාල්ල ප්‍රසිද්ධයි නේ වැඩට නේද? ගාල්ල සමහර දේවාල තියෙනනේ මේ ආර්යාව යන දේවාල කියන එක. ආර්යාව යන ඒවා වෙනම වෙන් වෙලා තිබ්බ. ආර්යාව යන පල්ලිය, ආර්යාව යන දේවාලය, ආර්යාවගේ ඉස්කෝලය, ආර්යාවගේ පන්සල එහෙම එකක් තිබුණා. තිබ්බ ඔය මිහින්දු වර්ණද මොකද්ද කෙහෙම්මල එහෙම තිබ්බා. හරි. එතකොට එහෙම ඒවා කරා. ඒක මම කියන්නේ. එතකොට ඒ දේවල් තිබ්බ මහින්දගේ හැසිරීම තිබ්බා. එතකොට මහින්ද කොහේ හරි යනකොට ඒ දවස්වල විශේෂයෙන්ම නුවර පැත්තේ එහෙම හරි ගියොතින් නේ ලේසි නෑ ශිරාන්තිකයට ඇහැට මේ වහන් වෙලා කට්ටියක් පරිණ එක. ඒකට හේතුව තිබුණේ වෙනම ටීම් එකක් දාලා තිබුණා මහින්ද ගැන හොයන්න. හරිද? වෙනම ටීම් එකක් දාලා තිබුණා. උන්ගෙන් වහන් වෙලා මේවා බේරනවා කියන එක ලේසි නෑ. ඒක නිසා මහින්දට එවැනි ඇසුරු පවත්වාගෙන යාම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන්න සිද්ධ වුණා. එම උපක්‍රම අනුගමනය කරපු තැන් තිබුණා. මහින්ද රාජපක්ෂ ලංකාවේ හදපු සමහර හෝටල් වල විශේෂ කාමර හදලා තිබුණා මහින්ද රාජපක්ෂට පමණක්. මහින්ද රාජපක්ෂට පමණක් අදත් තියෙන ඒ කාමර. මහින්ද රාජපක්ෂට පමණක් වූ කාමර. එහෙම ඒවා තියෙනවා. එහෙම තමන්ගේ ඒ සුඛ විහරණය තමන්ගේ කාමසුකල්ලිකාන යෝගය පවත්වන්න නඩත්තු කරන්න මහින්දල ඒව කරා. ඒකයි කියන්නේ බය නැතුව කියන්නේ කරානේ. අපි දන්නවා කරයි කියලා. ඒකයි කියන්නේ. ඒ නිසා මේවට මහින්ද කවුරු හරි අරගෙන නොගියා කියලා උපකල්පන හිතන්න අපිට නොහිතා ඉන්න හේතුවක් නැහැ. වැඩි බරක් තියෙන්නේ. වැඩි ඉඩක් තියෙන්නේ. අපේ වැඩියෙන් හිතන වෙන්නේ රයිට්. මහින්දගේ ආතල් ගත්ත තැන. ඔව් වෙන්න ඇති. බැරි කමක් නැහැ. හාදේ අය වගේ තමයි. අපි හොඳට එයා ගැන දන්නවා. හරි. ඒකයි ඒකේ දෙයක් නැහැ. එතකොට මහින්දලා ඕකේ කාරණා කීපයක් කරගත්තන. එකක් තමයි ඔය වගේ ඈත ඉන්න කියන්නේ ප්‍රසිද්ධ තැන්වල ඉන්න තක්කඩි භික්ෂුන් වහන්සේලා අල්ලගන්න. තක්කඩි භික්ෂුන් වහන්සේලා අල්ලගෙන තක්කඩිය බව දන්න නිසා ඒ තක්කඩි වැඩේ කරන්න තව ඉඩ දෙනවා. නේද? ආධාර උපකාර ලබා දෙනවා. මහින්ද එනවා කොට පස්සේ බලය තියෙනවා සියල්ල ලබා දෙනවා. ලබා දීලා මහින්දත් ඒ සෙට් එකත් එක්ක එකතු වෙලා තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්නවා. හරි. ඒක වෙන උපක්‍රමයක්. ඔය මහින්දට හදපු කුප්පකට සුප්‍රසිද්ධ පන්සලක් තමයි ඔය නාරාහෙම්පිට අභයාරාමේ පන්සල. කවුරුත් නොදන්න කාරණාවක් නෙවෙයි. නාරාහෙම්පිට අභයාරාමේ ගත්තට පස්සේ ඔය දැන් පෙන්නන කාමරේ වගේ නෙවෙයි. ඒක හිල්ටන් එකටත් වඩා එහා ගිහම හොඳටම තියෙන කාමරයක්. ඒක ඔය සියලුම පහසුකම් තියෙනවා. ඒ තරක් නෙවෙයි. එහා පැත්තේ ඔය මහින්ද කාමරේ මෙහෙම තියෙන ඊළඟ අනිත් පැත්ත ගත්තට පස්සේ දිගටම වාහන 3-4ක් පාක් කරලා තියන්න ඉඩ තියෙනවා හදලා තියෙන්නේ. ඔය මහින්දල යන වෙලාවෙත් ඕකෙත් සුපිරි මට්ටමේ වාහන. ඒ කියන්නේ ඒව නීත්‍යානුකූල මට්ටමේ නෙවෙයි මම බලන කාලෙත් මම තිබ්බේ මම ගිහිල්ලා බැලුවා ඒවා. එතකොට වාහන 3ක් එතන නතර කරලා තිබුණා. වාහන 3ක්. හරි.
ඉතින් ඔය වගේ දේවල් එක තමයි මේ භික්ෂූන් හිටියේ. අනිත් එක දැන් මහින්ද වගේ චරිතයක් ආශ්‍රය කරනකොට ඒ විහාරාධිපති හෝ භික්ෂුවටත් ලොකු බලයක් එනවා. අඩේ කවුද මහින්දත් එක්ක ඉන්නේ මහින්දගේ දකුණු අත. මහින්ද එනවා ඇවිල්ලා මෙයාත් එක්ක ඉන්නේ මොනවා කරනවද දන්නේ නැහැ. අඩියක් ගහලාද කොහෙද යන්නේ? හරිද? මහින්ද මෙයා කිව්වොත් මහින්ද නොකරන දෙයක් නැහැ. අනාදී වශයෙන් ගත්තම මොන බලු වැඩේ කරත් විහාරාධිපති පන්සලේ හාමුදුරුවෝ ඒ ආයතනයේ හාමුදුරුවෝ මොන බලු වැඩේ කරත් නේද? තමන්ගේ දන්න කියන මොකා එක බුදිය ගත්තත් මොන ගෑණි එක බුදිය ගත්තත් මොන ගෑණි මොන වෙලාවෙ ඒකට ආවා ගියත් නේද? එලිපිට මේ මොනවාද බීලා පාට් එක දැම්මත් මිනිස්සු එනවද? සද්ද දාන්න එනවද? නෑ. ඇයි? සද්ද දාන්න එන්නේ මහින්දගේ දකුණු අත. ඊට පස්සේ මෙහෙකුත් කරනවානේ. දැන් ඔය කියන විදිහට මෙහෙකුත් කරනවා. දැන් එහෙම ඇවිල්ලා ගියාට පස්සේ අර තියෙන தත්ත්වයට වැඩිය ටිකක් වැඩිපුර දෙයක් ප්‍රචාරය කරන්නත් උත්සාහ කරනවා. හරිද? හාමුදුරුවෝ වැඩේ කරන්නේ. අනිත් පන්සල් වල හාමුදුරුවන්ට යවනවා මේ මහින්ද මහත්තයා ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් ඇවිල්ලා යන්න ඕන. ඇත්තටම සමහරලාට ඒගොල්ලෝ ඇවිල්ලා බලන අඩේ ඉන්නවා තමයි නේ. මහින්ද මහත්තයා ඇවිල්ලා යනවා. මේක ප්‍රචාරය කරනවා. අහවල් පන්සලේ අහවල් ලොක්කත් එක්ක මහින්ද ජනාධිපතිවරයා මාර ලව් එකක් තියෙන්නේ. දෙන්න මාරයි යාළුවෝ. හරිද? එයා කියන ඕන දෙයක් මෙයා කරනවා. මෙයා කියන ඕනෑම දෙයක් එයා කරනවා. හරිද? පොරවල් දෙක මෙහෙම නේද? හාමුදුරුවෝ එච්චර හොඳ නෑ නේද? පිස්සු කතා කරන්න එපා. නික අතපුච්ච ගන්න බෑ. දන්නෝනේ කවුද කියලා ආශ්‍රය කරන්නේ ලොක්කා. අපි ගිහිල්ලා නිකන් අත දැම්මොත් නිකන් නේද? සවලට එකතු කරන ගානට නේද? කුල්ල කුජීත වෙන්න කන්න තමයි වෙන්නේ පුතේ නේද? නාගසලං කියලා. ඒක නිසා කට වහගෙන හිටපන් කියලා හිටියා. ඒක තමයි වෙලා තියෙන්නේ. හරි. මහින්දලා තැන් වල විහාර පන්සල් අරගෙන ඔය මහින්දලාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගත්තා. මහින්ද සිවුරට මුවා වෙලා තමන්ගේ වැඩේ කරගත්තා. සිවුරුකාරයා මහින්දගේ දේශපාලන ලෝගුවට සහ බලයට මුවා වෙලා මහින්දගේ ප්‍රතිරූපයට මුවා වෙලා ඒ වැඩ ටික කරගත්තා. තකට තක ওই වැඩේ තමයි කරගෙන තියෙන්නේ. ඒක තමයි දැන් මේ පන්සලේ කතාවෙන් එළියට එන්න ප්‍රියහිතවතුනි. හරිද? පන්සලේ කතාවෙන් එළියට එන්නේ ඒකයි. අනිත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පාලනය වෙනස් වුණාට පස්සේ ඒ දවස්වල ඔය පන්සල් උඩින් කාක් එකක් ගියාද? කපුටෙක් වෙන සතෙක් නොදැනවත් කිරුණා නෑ. යන්නේ නෑ. එච්චර බලයක් තිබ්බා. ඒ බලය නිසාම ආවේ නෑ කවුරුවත්. ඕන දූෂිත වැඩක් කරන්න පුළුවන්කම ලැබුණා ඉස්සෙල්ලා මං කිව්වා වගේ. හැබැයි මේ වෙනකොට බලය චේන්ජ් වුණාට පස්සේ බලය ගිලිහුණාට පස්සේ ආන මිනිස්සුන්ට ආව ඇරියස් එකක් මිනිස්සු කල්පනා කරා හරි. තෝගේ සෙල්ලම් දැන් ඉවරයි. නේද? උඹලට තිබිච්ච බලය දැන් ඉවරයි. දැන් ඒක කෙලවිලා ගිලිහිලා නන්නත්තර වෙලා නැහැ. මහින්දගේ තටු ඇකිලිලා ඉවරයි. දැන් මහින්දට බලයකුත් නැහැ. එසා දැන් තමයි හොඳම වෙලාව නේද? නාටකම් නටපු පුතයට දෙන්න ෂොට් එක කියලා. එහෙම බලාගෙන හිටියා දායකයෝ ටික. දායකයන්ට අවස්ථාවක් ආවා. ආපු ගමන් කුදලා අල්ලගත්තා. කුදලලා අරගෙන ගිහිල්ලා එළියට විසි කරලා දැම්මා ඔබ ඵලයන් කියලා. හරි. ඊට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය කෙනෙක් ගෙන්නලා තියෙනවා. ඔක තමයි தත්ත්වය. හරිද? සා භික්ෂූන් තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ දෙපැත්තම තියෙනවා. දැන් ආපු භික්ෂූන් ඇවිල්ලා ඒගොල්ලොත් මේ ඔච්චර නැතු වුණාට එහෙම තමයි. කවුරුවත් හොඳයි කියලා සාතික දෙන්න බෑ අපිට. හරිද? කොහොම හරි දැන් ඔය භික්ෂූන් හැටියට ජීවත් වෙනකොට බොහෝ දෙනා තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි ඒක. නේද? කියන්නේ දායකයන්ගෙන් සිව්පසය ලබාගෙන ජීවත් වෙනවා නම් දායකයන්ට කැමති විදියට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දායකයන්ට කැමති විදියට ජීවත් වෙනවා කියන්නේ ආගමානුරූපව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නේද? භික්ෂුවක් හැටියට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කොයි වෙලාවක හරි මිනිස්සු පැනලා සල්ලම් කරනවා. ඒ නිසා තමයි ඔය දූෂිත වැඩ ගොඩාක් කරන තැන්වල අය දූෂිතයෝ සල්ලිකාර භික්ෂූන් ඉන්නේ දැන් දූෂිතෝ සල්ලිකාර භික්ෂූන් මුදලාල්ලා ව්‍යාපාරිකයෝ නේ. එතකොට දැන් උමන්දාව ගන්නකො දැන් උමන්දාට කිලෝම සෙල්ලම් දාන්න පුළුවන්ද? බෑ. ඇයි? උමන්දාට එහෙම සෙල්ලම් දාන්න බෑ. උමන්දාවේ අයිතිය තියෙන්නේ උමන්දාවේ අයිතිකාරයාට පමණයි.
නේ පිටිදුවේ සිරි ධම්ම හරි එහෙම නැත්නම් ඊට පස්සේ ওই රහතන් වහන්සේනේ සමන්ත බඩ හරි ඒ පුජ්‍යලයාට පමණයි භික්ෂුවද නෑනේ ඒ පුජ්‍යලයාට පමණයි අයිතිය තියෙන්නේ ඒක එයාගේ තනි අයිතියක් ගෝලයක් ඉන්නවද නෑ පන්සලේ අයිතිය මගේ පන්සලක්ද නෑ මේක පන්සලක් නෙමෙයි මේක මගේ පෞද්ගලික තැන මේක මගේ පෞද්ගලික බූදලය මේක මගේ පෞද්ගලික ව්‍යාපාරයක් බෑපිය තොපිට අයිතියක් නෑඩු මේක අස්සේ ඇවිල්ලා නිකන් දොඩවන්න කියලා මිනිස්සු අවදින් එලවන්න අයිතිය තියෙනවා හරිද ඒවට අත ගන්න ගියාම පෞද්ගලික දේපලකට හානි කර ආකාරයට තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඒවා පොදු නෑ ඒවා පෞද්ගලිකයි ඒ පොදුකරණය කරලා නෑ ඔය සමහර ආරාම තියෙන ඒ කියන්නේ දැන් පොඩියට හදාගත්ත තැන් ගෙවල් අරගෙන වෙනමයි ඉන්නේ දැන් වෙනම අසපු කියලා හදාගෙන ඉන්නේ ඒ අසපු පෞද්ගලිකයි ඒ අසපු වලට මිනිස්සුන්ට යන්න පුළුවන් සීමාවක් තියෙනවා ඉන් එහා ප්‍රශ්න කරන්න බෑ බොහෝ අසපු වල දාන කෙනාලා දෙන්නෙත් නෑ ඒවා කන්නෙත් නෑ මිනිස්සුගේ කුදු මහත් දේවල් වලට සම්බන්ධ වෙන්නෙත් නෑ සම්බන්ධ වුණොත් සම්බන්ධ වෙන්නේ පෞද්ගලික මේ මට්ටමේ දැන හැඳුනුම්කමක් අනුව නේද එසා ඒවට අත ගහන්න බෑ හරිද ඒවට අත ගහන්න කියලා අත පුච්ච ගන්න එපා පුතේ ඒවට අත ගහන්න බෑ නමුත් මිනිස්සු විසින් යප්පන සිව්පසය දීලා මිනිස්සු නඩත්තු කරන ඒ විහාරස්ථාන සම්බන්ධයෙන් දායක සභාවක් තියෙන විහාරස්ථාන සම්බන්ධයෙන් මිනිස්සුන්ට බෞද්ධයන්ට එහෙම නැත්නම් මේ දායකයන්ට තමන්ගේ ඒ හතර පේරුවේ දායකයන්ට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා ඉඩක් ලැබෙනවා තමන්ගේ පන්සලේ හාමුදුරුවෝ දූෂිතයි නම් එතෙන්ට මැදිහත් වෙන්න ඉදිරිපත් වෙන්න. හැබැයි එකක් කියන්න ඕනේ. අපේ බෞද්ධයෝ හොඳටම දන්නවා අපි මේ තියෙන තත්ත්වයන් යටතේ භික්ෂුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද නේද? රැට මොනවා හරි කෑවා කියලා මිනිස්සු කුපිත වෙනවද උරණ වෙනවද? අනේ නෑ. පන්සලේ ලෙඩ වෙලා ඉන්නවනම් රැටත් කැඳ ටිකක් හරි බත් ටිකක් හරි නූල්ස් එක මොකක් හරි හදලා ගිහිල්ලා දෙනවා. පොඩි හාමුදුරුවෝ ටිකක් නම් ඉන්නේ කැඳ ටිකක් හරි හදලා ගිහිල්ලා දෙනවා සව් හරි මොනවා හරි එහෙම මිනිස්සු තමයි අවට ඉන්නේ මිනිස්සු එහෙමයි ඒවට උරණ වෙන්නේ නෑ නේද පොඩි වැරද්දක් කරාට මිනිස්සු උරණ වෙනවද නෑ පොඩි සප සම්පතක් භාවිතා කරාට මිනිස්සු උරණ වෙනවද නෑ එහෙම වෙන්නේ නෑ හැබැයි මිනිස්සු සීමාව පැන්නම හාමුදුරුවෝ නේද ඒ කියන්නේ හාමුදුරුවෝ ගෑණියෙක් එක්ක සම්බන්ධයි කියලා හරි එකක් පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා එහෙම නෙමෙයිනේ මේක නේද හාමුදුරුවෝ නිකන් ගණිකාවක් බවට පත් වුණාට පස්සේ ගණිකාවක් කියන්නේ අනිත් පැත්තට හරිද පිරිමි සල්ලාලයක් බවට පත් වුණාට පස්සේ හාමුදුරුවෝ මිනිස්සු ඉවසන්නේ නැහැ එහෙම ඉවසන්නේ නැහැ ඒ ඕන දෙයක සීමාවක් තියෙනවා ඉතින් අන්න ඒක නිසා ඒකයි අපි කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානවල වැඩ වාසය කරද්දී අපේ හාමුදුරුවනේ ඒ සීමාව පන්නන්නේ නැතුව ඒ සීමාව කුමක්ද කියා අවබෝධ කරගනිමින් ජීවත් වීම Tamanටත් වටිනවා ශාසනයටත් වටිනවා ඔය සිවුරේ ගරුත්වයටත් වටිනවා නේද එහෙම නැති වුණොත් ප්‍රශ්නයක් වෙනවා අනිත් කාරණාව තමයි මම කියන්නේ යන්නේ පන්සල් ඇතුලේ ප්‍රශ්නයක් වුණාම අපේ හාමුදුරුවනේ පන්සල් ඇතුලේ බේරගත්තොත් හොඳයි නේද නැද්ද නැත්නම් ඒක අර නිකන් උඩ බලන් කෙල ගැහුවට පස්සේ උදේ පාන්දර නැගිට ගමන් උඩ බලාගෙන කෙල ගහලා ටිකක් වෙලා ඉන්නකො ඒක වැටෙන්නේ කොහෙටද නේ එතකොට ඒ වගේ කොහමද ඒවා සුවදයිනේ ඒ ගඳ ඒ දුර්ගන්ධය වගේ තමයි මේ දේවලුත් ගඳ ගහනවා දේවල් අර ඒ ගඳ ගහන දේවල් අවුස්සන්න නැතුව ඉන්න තරමට තමයි හොඳ එහෙම එකකුත් තියෙනවානේ අනිත් එක්ක කියන්න ඕන දැන් මේවෙන් වෙන්නේ අර ඒ දවස්වල මහින්ද රාජපක්ෂ එලවන්න මහින්දගේ ඡන්ද කැඩුවේ නාමල් රාජපක්ෂලා හැබැයි දැන් නාමල් රාජපක්ෂගේ ඡන්ද 2.50ක් වගේ තියෙනව නේද දැන් මේනකොට නාමල් රාජපක්ෂගේ ඡන්ද කඩන සටනට එළඹිලා තියෙනවා ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා කවුද මහින්ද රාජපක්ෂ නේද මේ මෙන්න තියෙන ඡන්දෙත් කැඩලා යන එකනේ හැබැයි බයියෝ නම් මේවා පිළිගන්නේ නැහැ මහින්ද බඩුවක් ගැව්වා නේද ඒ මුණා මොකද අනේ ඒ පිරිමි කමනේ යන්නේ නේද ඒ පිරිමි කමනේ යන්නේ අම්මේ ඇයිනෝ ඔයට තාත්තා ලෝන් එකක් අරගෙන තියෙනවානේ ඒ අම්මේ එක ගෙවලා දාන්න හොඳේ මොකද්ද ගෙවලා දාන්න හොඳේ මුදලාලට 10000ක් වැඩිපුර දෙන්න හොඳේ අම්මේ කඩේ විකුණනවා නම් අහලා කියන්න අපි කඩේ ගන්නවා කියන්නම් පළවෙනි පඩියම් වෙච්ච පුතෙක් කතා කරපු විදියක් දාන්න ඒක මාරුවක්ද ඔය ප්‍රදේශ තියෙනවා දකුණු පළාතට එන්න ප්‍රදේශ තියෙන ඇටි ඇදලා කතා කරන්නේ ඔට ඇහුණයි
ඒ ටිකක් අර එහාට ගිය මාතර ගයාට ගියට පස්සේ නේද එහෙම තියෙනවනේ ඒක කියටීද ඒ වගේ දෙයක් තමයි කියත් ඉතින් ප්‍රිය හිතවතුනි දැනට ඇතිද එහෙනම් ගිහිල්ලා එන්න ඔබට සුබ දවසක්